ගොඩක් වෙහිකල් ඕනර්ස්ලා සෙරමික් කෝටින් ගැන විශ්වාස කරන වැරදි මත කිහිපයක් තියෙනවා. ඉතින් මේ වැරදි මත නිසා වෙහිකල් පේන්ට් එකේ ප්‍රොටෙක්ෂන් එකට ගන්න තීරණවලට මේවා හේතු වෙනවා. ඇත්තටම සෙරමික් කෝටින් සර්ෆේස් හાર્ඩ්නස් එක 9H පෙන්සිල් හાર્ඩ්නස් ලෙවල් එක වගේ ප්‍රමාණයකින් වැඩි කරනවා. ඒත් ස්ක්‍රැචස් වලින් නම් 100% ප්‍රොටෙක්ට් කරන්නේ නම් නැහැ. සෙරමික් කෝටින් එකක් මේන්ලි රෙඩියුස් කරන්නේ මයික්‍රොමැරින් සහ ලයිට් ස්වෙල් මාක්ස්. ඒ සෙරමික් කෝටින් සර්ෆේස් එනර්ජි එක අඩු කරන නිසා හයිඩ්‍රොෆෝබික් ඉෆෙක්ට් එකක් හැදෙනවා. සෙරමික් කෝටින් නොකළ වාහනයක වෝටර් කන්ටැක්ට් ඇන්ගල් එක අංශක 70වත් අංශක 80වත් අතර වෙනවා. ඒ වගේම කෝටඩ් සර්ෆේස් එකක් අංශක 100ට වඩා වැඩි වෙන හින්දා වෝටර් බීට්ස් ඉක්මනටම ස්ලයිඩ් වෙනවා. හැබැයි වාහනේ වොෂ් කරන එක අත්‍යවශ්‍ය වෙනවා. රොක් චිප්ස් වලින් ඉම්පැක්ට් ප්‍රොටෙක්ෂන් එකක් ලබා දෙන්නේ paint protection films. එහෙම නැත්නම් PPF එකෙන්. සෙරමික් කෝටින් එකකින් mainly protect කරන්නේ UV oxidation, acid rain, ඒ වගේම bird droppings, ඒ වගේම tree saps වගේම chemical contaminations වලින්. මේ සෙරමික් layer එකේ thickness එක microns 0.5 දෙකක් අතර වෙනවා. ඒ වගේම මේකේ surface එකට higher chemical resistance එකක්, ඒ වගේම UV resistance එකක් වගේම oxidation protection එකක් ලැබෙනවා. low surface friction එක නිසා dirt, ඒ වගේම brake dust, ඒ වගේම road green paint surface එකේ රැඳෙන ඉතාම අඩු ප්‍රමාණයක් නිසා වාහනේ wash කරන්න ගොඩක් ලේසියි. හැබැයි professionally ceramic coating එකක් apply කරන්න කලින් paint decontamination එකක් වගේම machine paint correction එකක් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් scratches සහ swell marks කෝටින් එකට සීල් වෙලා යනවා. True paint protection, insane gloss, ඒ වගේම long term durability සඳහා ඔයා එන්න ඕන එකම තැන තමයි Auto Glance car care.